ඔව් වහා ගිනි ඇවිලෙන සුළුයි. ඒනට මාම කෙනෙක් රිලව් වෙලවන්න ඇවිල්ලා තියෙනවා මේ නිෂ්පාදනයක් හදාගෙන අර වතුර ගහලා ඇතුලේ කාබයිඩ්ලු තියෙන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. ලයිටරෙන් ගින්දර නිෂ්පාදනය කරනවා ඇතුලේ. එතකොට අර ඇසිඩිලින් වායුවට ඇවිලෙනවා. බලමු මොකද වෙන්නේ කියලා. මම බාන සද්දය. ඔය. සද්ද කොහොමද? දැන් මේකට මොනවා හරි ඉරකොත් එහෙමත් ඇයි නේ? ජිල් බෝල දාන්න. ජිල් බෝල දැම්මොත් සතුන් රිදෙනවනේ. පස්සේ මැරෙනවා. ඒකනේ. ජිල් බෝලයක් දාලා උනත් ගහන්න පුළුවන් මේක නේ වාන්. ඔව් වතුර ගැහුවා. ඊට පස්සේ අරගේ කාබයිඩ් නේ. කාබයිඩ් එකේ ඇසිඩිලින් වායුව හැදෙනවා. වතුර වලට නේ. ඊට පස්සේ මේ දැන් ඔක හොඳට තද කරන්න නැත්නම් උතරින් පිට වෙනවනේ. ඔව් ඔව් නැත්නම් ඔක කොහොමද වැඩි? ඔතන ඉස්සර රචින්න නැද්දම රචින්න තිසිනවනේ. රචින්න දැන් මේක පුපුරනවා. පුපුරනවද? ප්ලාස්ටික් මේ මේක ඔන්න වැඩේ යාළුවෝ. මොකද්ද කොහොමද ලයිට් ඔයගොල්ලෝ සදාගන්න මුකුන්ද මේ මොන ලං කරන්න එපා. ඇතුලේ වායුව තිබ්බොත් පිළිගන්න. ඉරව් එහෙම එනවන බණ්ඩ අයින් වෙන්නකෝ. මේ තියෙන්නේ මේ ඇතුලේ මේ පේන්නේ කවු පාට අර මේවා වැඩි. කො බණ්ඩ ඇතුලේ පෙන්න. ඇතුලේ අර පේන්නේ නැහැ දැන් මේ කාබයිඩ් ඒතර ඕක ලයිටරයක් වගේ තරක. ලයිටරයක්. ලයිටර් ආකෙන් ගින්දර දෙන්නේ නේ. ඔව්. අර ගෑස් ලිප පත්තු කරන ලයිටරේ මේ තියෙන්නේ. ඒක තමයි. හරි හරි. ගෑස් ලිපේ කරකන ලයිට් නේද? ඔන්න අරුනේ වැඩි. අපේ බෑනා ඔය හදලා එවලා තියෙන්නේ මේ ඉරව් කනවට. ඔව් බෑ. වටින්න පෙට්ටි නැත්තම් 25 30ක් යනවනේ මේ කාබයිඩ් කිලෝ එක රුපියල් 6000. ඒතර ඕකෙන් සද්ද එනවනේ. ඇතිනේ සද්ද. ඇති. රචින්නයක් පත් වුණා වගේ තමයිනේ. සති 3ක් විතර පුළුවන් කාබයිඩ් කිලෝ එක. ඔන්න වැඩි. ඕනෙක්. මේක ඕන් ටෙස්ට් එක. කොහොම සද්දේ ඔය බලන්නකෝ. හොඳ සද්දයක්. මාළු සද්දයක් කොයි? මේ අනේ මට හදලා දෙන්නේ නැහැ. හදලා දෙන්න දෙයක් නැහැ නේද? ඔක මහලුකුද ඇද්ද ඔක? හදාගත්තා. එල්බෝ එකක් ගන්න. ඔව්. හරිද? ඔව්. එල්බෝ එකේ ඊට පස්සේ ඔව් හද නැටි අහගන්නකෝ. මේ තියෙන පෝසෙට් සොකට් එක. ඔව් ඔව්. ඒකට බට කෑල්ලක් මේ ගානටයි මේකට බස්සන ගානටයි කෑල්ලක් මෙහා කරලා ගම් දාලා ඇලෙව්වා. ඒකල්ලා මේක මේ අර ඇතුලේ පොට තියෙන සොකට් එක. ඊට පස්සේ මේකට මේ කෑල්ල හයි කරුවා. මෙතෙන්ට පයිප් කෑල්ලක් මේ එන් කැප් එකටයි මේකටයි ගානට මෙයා කරනවා. ඒකල්ලා මෙතෙන්ට තුන් කාලේ බට කෑල්ලක් ගන්න. ඒකල්ලා රෙඩියුස් සොකට් එකක් ගන්නවා. බාගෙට. ගාලා මෙතනින් බටේ ගන්න. මේක මේ සාමාන්‍ය මේක යකඩෙන් කරොත් එහෙම මේ හොඳ යකඩෙන් කරුවොත් ඌරෙකුට උනත් ගැහුවේ. ඒක තමයි ඉන්නේ. දැක්ක යකඩෙන් කරොත් ඌරෙකුට උනත් ගැහුවේ. යකඩෙන් කරුවොත් ඌරෙකුට. ඔය දැන් මේ සාමාන්‍ය සරල දේ මේකත් මේක නේද? මේකේ ගොඩාක් මේ දැන් ඔයාගේ ජිල් බෝලයක් නැද්ද අපිට උතරින් ගහලා බලන්න. අපිට ඕනේ. ජිල් බෝලයක් තිබ්බොත් මම පෙන්නනවා. අපි තිබ්බනේ දාර ජිල් බෝල ඉවරයි. ජිල් බෝල මේ ජිල් බෝල රුපියල් 500ක් ගෙන. මේ ජිල් බෝලට අමතරව නිකන් බයිසිකල් බෝල වගේ උන් අවුලක් නැහැ නේ. ඒක බහිනෝනේ. බෑ බයිසිකල් බෝල් බෑ ජිල් බෝල අතන හිර වෙන්නේ නැති. මෙතන හිර වෙන්න ඕනේ නේ. මෙතනින් පල්ලෙහාට බහිනෝ මේ කට්ටෙන් වැටෙන්නේ නැහැ ජිල් බෝල. මෙතෙන් නිකන් විතරයි. ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඇති ඉතින් මේ වැඩේ මේ බලන්නකෝ හොඳයිද කියලා. ආදාසික මේ ආදේශිකයක් ඇටියට පත්‍රයක් තියන් හිර කරලා එහෙම බෑද එහෙම. බෑ ගිනි ගනි එතන. එතකොට නෑ බෝලේ රඳවා ගන්න ඕනේ අපි. ඔව් මෙතෙන්ට එහෙමනම් පොඩි උම්බයක් වගේ දානවා නිකන්. හිර නැති එක. හයි කරනකොටම පොඩි ප්ලාස්ටික් කෑල්ලක් ගම් දාලා අලවනවා පල්ලෙහාට වැටෙන්නේ. කොතුවක් වයි පෙන්නන්න බා. ඔන්න තුවක්කුව. හරි. මේකේ තමයි කාබයිඩ් තියෙන්නේ. කොබන් කාබයිඩ්. කාබයිඩ් කෑලි දෙක තුනක් තියෙනවා. ඒකට වතුර ගහපුවාම ඇසිඩිලින් වායුව නිෂ්පාදනය වෙනවා. එතකොට වහා ගිනි ඇවිලෙන සුළුයි ඇසිඩිලි. ඔව්. මේකේ ලයිටරේ ප්‍රස් කරපු හැටි ගින්දර මෙයා යනවා. කාබයිඩ් කැට දෙකක් නැති නේ. කැටේ ඇති. එතකොට ඒක අතනින් පිට කරනවනේ. ගිනි ගත්ත හැටි යනවා එහා පැත්තේ. දැන් ප්‍රෙස් කරන දෙපාරක් විතර නේ. ඇතිනේ. එකපාර එන්නේ පුළුවන්. එකපාරක් දැම්මත් ඇති. ගොඩාක් මේක මේ වුණාම මේ අර හෙත හැදුනාන් පස්සේ මේ ලයිටරේ තෙත් උනොත් අවුල් වෙනවා. රයිට්. ගොඩේ. දැන් මේක වැඩි වෙලා තියන්න බෑ. වැඩි වෙලා විනාඩියක් විතර තිබ්බා. තව එකක් තියන්න බෑ. ආයෙ බෑ. ආයෙ චුට්ටක් වෙලා යන්න. ප්‍රෙෂර් එක යනවා. ආයෙ නිෂ්පාදනය වෙන්න බෑ. දැන් චුට්ටක් වෙලා තිබ්බොත් හැදෙනවා මේක. එහෙම සමහරට ගිනි ගන්න පුළුවන් නේ. චුට්ටක් වෙලා තිබ්බොත් අරකේ අර වතුර ගතිය තිබ්බොත් වායු නිෂ්පාදනය. දැන් බලමු. පොඩි සද්දයක් දැක්කා හරි හරි.
හයි කරලම තියන්න හොඳ නෑ. එන යාළුවනේ බලලා ඔයගොල්ලොත් කමෙන්ට් එකක් දාලා යන්න කොඩඹු සර්ණයි. ආයිත්